ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්න මිස්ටර් පොලිටිකල් ටයිම් YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලෑස්ති වෙන්න channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් channel එකට උදව් කරන්න channel එක ඉස්සරහට යන්න මේ පැත්තේ විස්තර ටික තියෙනවා. ඒ වගේම ඔයාලගේ දේශපාලන ওই වීඩියෝ අර මේව මට කතා කරලා දාන්න පුළුවන් ඈ. ඔයාලගේ අනාගතය හදාගන්න අර මේවට 2029ට යන්න තව අවුරුදු 3ක් විතර තියෙනවා. මගේ channel එකේ පොඩි පොඩි කෑලි ගිහිලා මිනිසුන්ට ඔය යනකොට එහෙම ඔයාලට අවස්ථාවක් හදාගන්න පුළුවන් ඈ. එතකොට ඔයාලට ලේසි වැඩේ. ඉතින් ඒවත් මතක කරන අතරේ කියන්න ඕනේ ඊයේ දවසේ කෝල් එකක් එනවා කෝල් දෙකක් එනවා මේ channel එක නවත්තන්න කියලා පොඩ්ඩක් ඈ. channel එක නවත්තන්න මල්ලි කියලා කියනවා. ඉතින් මේ එහෙම නවත්තන්නේ කොහොමද නේද channel එක මම මගේ ඌමනාවට channel එක නැවැත්තුවත් මට කවුරු හරි කෝල් කරලා හරි මොනවා හරි කරලා මාව හම්බෙන්න ඇවිල්ලා හරි channel එක පටන් ගමුයි කියලා කියනවා. ඉතින් එහෙම එකේ කොහොමද channel එක නවත්තන්නේ ඉතින් කවුද මට මේක කියන්නේ? හැබැයි මට මේ කෝල් එක රෙකෝඩ් කරේ මැදදී අනිත් දෙවෙනි කෝල් එක. එතකොට එයා කියලා වැඩේ ටග්ගල ඩෝංගල ෆෝන් එක තිබ්බා. ඉතින් ඒකත් එක මොකද මගේ ෆෝන් එකේ මේ මුලින්දලම කෝල් එකක් රෙකෝඩ් වෙන්නේ නැහැ. ඉතින් මම ඇප් එකක් දාලා කෝල් එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒක නිසා මම රෙකෝඩ් එක දාන්න යන වෙලාවේ ඌට ඇහෙනවා ඒක. රෙකෝඩ් එක මේ පැත්තෙන් දානකොට කෝල් රෙකෝඩින් කියලා අර ගෑණියෙක් කියනවා. ඉතින් ඒක කිව්ව ගමන් එහෙන් ඇහිච්ච ගමන් ෆෝන් එක තිබ්බා. ඉතින් මොකද කරන්නේ? අපි එහෙම channel නවත්තන්න පුළුවන්ද? මට අනික නවත්තන්න බෑ ඇත්තටම. නැවතුත් එහෙම කවුරු හරි කතා කරනවා. මොකෙකින් හරි කතා කරලා මල්ලි ඇයි නැවතුවේ? ඔයාලට මොකක්ද තියෙන අඩුපාඩුව? මොකද්ද ප්‍රශ්නේ? අපි පටන් ගමු කියලා ආයි කතා කරනවා. ඉතින් නවත්තන්නත් බෑ පුතේ. එහෙම නවත්තන්න බෑ. හරි අපි මේ උද්දච්චකම දැනගන්න. JP මාලිමාකාරයන්ගේ උද්දච්චකම. අපි හැමදාම ඔයගලන්ට කියනවනේ. මුන් හැමදාම උද්දච්චයි මුන් කියන දෙයක් අහන්නේ නැහැ කියලා. ඔන්න ඒක කටින්ම කියනවා. යා මේ ජාතික ජන බලවේගයට නේ ජාතික ජන බලවේගයට උපදෙස් දෙන්න පටන් අරගෙන තියෙනවා. ජාතික ජන බලවේගයට ඉතින් අපි කියනවා මේ ජාතික ජන බලවේගය කියලා කියන්නේ ගරු සභාපතිතුමනි මේක ඇතුළේ ඉන්නේ මේක ඇතුළේ ඉන්නේ මේ රට ගොඩනගන්න හොඳ දැක්මක් තියෙන මේ රට ගොඩනගන්න ශක්තියක් තියෙන ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් කණ්ඩායම. මුන්ගේ මේ උද්දච්චකම හින්දාම තමයි මචං මේ කෙලවෙලා තියෙන්නේ මුන්ට තාමත් ඒ තියෙන ලොකු ලයින් එක යකෝ දැන් උඹලව ගණන් ගන්න නැහැ මිනිස්සු. ඒක මුලින්ම තේරුම් ගනි. දැන් වැඩක් නැහැ. දැන් කියන්නේ උඹලව දැන් දන්නවා මිනිස්සු දැන් තේරුම් ගන්න තියෙන්නේ මචං. අවුරුදු දෙකක් තිස්සේ දැන් දැක්කනේ බං උඹලා කරන දේවල් කියවන දේවල් උඹලාගේ වැඩ ටික ඔක්කොම දැන් මිනිස්සු දන්නවා. දැන් ඉතින් මිනිස්සු නිදාගෙන නැහැ. ඡන්දයක් අහවම දැනගන්න පුළුවන් හරියටම කොහොමද කියලා. හැබැයි දැන් මක්කත් ඔයාලා ඔය තියෙන ලොකුකම නතර කරගන්න. ඔයාලා නිකන් ඒක අහන්න ඕනෙත් නෑ මචං. ඒ කියන්නේ කියන දේ අහන්න ඕනේ නෑ. හැබැයි ඒක පෙන්නන්න දැන්. ඒක නිකන් ඉස්සරහට දාන්න. ඔව් ඔයාලා කියන්න අනිවාර්යෙන් මොන හරි අපි ඔයාලා කියන එක අහනවා. අන්න එහෙම දෙයක්වත් කියන්න. එතකොට වක්කත් ඕක ටිකක් පාලනය වෙන්න පුළුවන්. ඔයාලා ඒත් ඔහොම කියනවා නම් ඔයාලට අනාගතයක් හදාගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඇත්ත කතාව. අපි වුණත් දැන් අපිට ලොක්ෙක් හරි සර් කෙනෙක් හරි ඔෆිස් එකේ සර් හරි ඉස්කෝලේදී හරි කවුරු හරි කියද්දි අපි ඒක අහන්නේ නැතුණත් මචං අපි ඒක ඔව් ඔව් කියලා අහනවනේ. ඔව් හරි සර් හරි අපි කරන්නම් සර් හරකයි මේකයි ගග අපි එහෙම කියනවනේ. අන්න ඒකවත් ඕගලන්ගේ ඔළුව වලට දාගන්න. අර නෑ බෑ අරකයි මේක අපි කරන්නේ නැහැ කිව්වම අන්තිමට මේ වගේ තමයි දැන් පේනවනේ තත්ත්වය රටේ කොහොමද කියලා කෙලවෙලා තියෙන්නේ. අපි දෙවෙනි වීඩියෝ බලන්න. අපි වී කිලෝ එකකට දෙන්නේ මෙච්චරයි. ඒ ගාන තමයි. ආයි අපි දෙන්නේ නැහැ. වී කිලෝ එක 120යි. පුළුවන් නම් ගන්න. දරුණා නිකන් ඉන්න. මේ වෙනකොට වී කිලෝ එක 80යි. වී කිලෝ ටික අපි කපා ගත්තාම එක්කෝ කපලා ගෙදර තියනවා. වේරලා ගෙදර තියනවා. විකුණ ගන්න විදියක් නැහැ. එහෙම මේ දේශපාලනයේ හැම එකක්ම බොරුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක අපි හැමෝම දන්නෝනේ චූටි දරුවගේ ඉඳලා දන්නවා. ඉස්සෙල්ලාම මේගොල්ලෝ කිව්වේ කාන්තාවගේ බර අඩු කරනවා. දැන් කාන්තාවට තමයි ලොකුම බර ඇවිල්ලා. මේගොල්ලෝ බලන්න මේගොල්ලෝ මේ පුංචි ළමයින්ට නිකන් සීනි බෝල කතා නෙමෙයි කියන්නේ. අපේ අම්මා අපි තුන් වේල බත් කෑවේ නැද්ද? බත් කෑවනේ නේ. අපිට ලෙඩක් හැදුනද? නෑ. හැබැයි මේ අපේ සෞඛ්‍ය ගැන හිතලා ඒගොල්ලෝ තුන් වේල බත් කන්න එපා. මෙහෙම පිස්සන්ටනේ මේ රට දුන්නේ අපි. ඒක නම් මහා ජහතර සීන් එකනේ. වේල් තුනම බත් කන්න එපා කියලා. දැන් ඉතින් අපිට වේල් තුන නෙමෙයි බච්චන්. අපිට වේල් මම කන්නේ හරියට වේල් එකමාරක් වගේ. සිරාවටම කන්නේ. මම දවල්ට හොඳට කනවා. රැයට සාමාන්‍යයෙන් ටිකක් තමයි කන්නේ බා. ටිකක් තමයි කන්න කියලා තියෙන්නේ. හැබැයි එහෙමත් නෙමෙයි ඊට වඩා ටුට්ටයි කන්නේ. ඉතින් වේල් එකමාරක ඒ කාලේ තමයි ගේමක් ගහගෙන ඉන්නේ. හොඳටම නැති කරලා තියෙන්නේ මුන්ගේ වාසියට මුන් කියන මේ උදේටත් කන්න එපා නතර කරන්න කියලා. එහෙනම් අපි උදේට මොනවද කන්නේ? අපි මචං උදේට ඊට පස්සේ කෑවා පාන් තේ එහෙම බිව්වා. දැන් මචං කොහෙ බොන්න දෙන ඉස්සර අපි උදේටත් බීලා හවසටත් තේ බොනවා. දැන් ඇත්තටම උඹලා උදේටයි හවසටයි දෙකටම තේ බොනවද කියහන්කෝ. මට ඒක නිකන් උදාහරණයක්. මොකද මම ඒක බොන්නේ නැහැ බා. මම දැන් දවසටම එහෙම සමහර දවස්වල බොන්නේ නැහැ. ඉතින් ඒකනේ ඉස්සර නම් මචං අනිවාර්යෙන් උදේ හවා අනිවාර්යෙන් බිව්වා. ඊට පස්සේ චුට්ටක් අර කෙලවෙච්ච කාලේ 2022 ඉඳන් 2024ට එනකම් අපි උදේට විතරක් බිව්වා බං. හරිද? මම උදේට විතරක් බිව්වා හවසට බිව්වේ නැහැ. දැන් මචං උදේටත් නැහැ හවසටත් නැහැ. පට්ටවතලොයි මිනිසුන්ට මාර විදියට වෙනස් වුණේ ආ. කෙලෙලා තින්නේ මේ ආණ්ඩුව මේ පාලකයෝ මහජරා ගෙවල මිනිස්සු හින්දා. මෙන්න මේ මූට හොඳ වීඩියෝ එකක් හම්බුණා මට. ඒකයි මම මේක දෙන්නේ යා. මටත් දැන් අවුරුදු 62ක් වෙනවා. ඒක පේන්නේ නැහැ නේ. ඔයාලා ඉන්න. නැද්දකි. තෝ අපේ අප්පුච්චිට අවුරුදු 5ක් බාලා තියෝනන. තෝ හිරිකිතයි තෝ හිකනලෙක් වගේ. මලත් ඇපලෙම්මගේ දැහැන්න අපනේ. මලත් ඇට දෙකේ කොල්ලා. අයියෝ දැන් මුන් කන බොන විදියට මූණක් දැම්මම ඉතින් මේ ඊයේ පෙරේද වීඩියෝ එක නෙමෙයි. තව දැන් අවුරුද්දක් විතර මම හිතා පරණ එකද අවුරුද්දක් දෙකක් විතර. දැන් මූට මම හිතන 65 64ක් විතර ඇති. මම හිතන විදියට මට හරියටම මේක ෂුවර් නැහැ. මේ ඊයේ පෙරේද වීඩියෝ එක නෙමෙයි ඈ. අවුරුදු දෙකක් තුනක් හරි අවුරුද්දක් හරි පරණ වීඩියෝ එකක්. ඉතින් මූ දැන් කියනවා මේ මූගේ කොහොමද දැන් කොළු පාට කොහොමද කියලා. අවුරුද්දක් එකමාරක් විතර ඇති මම හිතන වීඩියෝ එකට.
ඉතින් මචං දැන් මුන් කොහොමද කන බොන විදියට දැන් මුන් ක්‍රීම් ගාලා මුන් දැන් ෆේස් වොෂ් ගාලා නාලා කරලා සබන් ගාලා එක එක ඒවා මූණේ ඔළුවේ තට්ටේ අතුල්ලලා දැන් ඉතින් මුන් ඉන්නවා ලස්සලට කාලා වීලා හැම් බේකන් කාලා එහෙම කන උන්ගේ කොයිද මචං මේ නිකන් අර හැලෙන ගතිය වයසක ගතිය නැති වෙලා යනවා බා හොඳට කනකොට බොනකොට හොඳට සල්ලි එහෙම පේනකොට එක එක වත ගන්නකොට ටිකක් තරුණ භාවය එනවා ඒකනේ මූට වෙලා තියෙන්නේ අයියෝ නාගියා පෙරේතයා මූට මාරු විදිහට අකමැති බම් ඉතින් මූ අනේ මන්දයි කියලා මූටයි අර මේ අර නුවරයි මද්ද්‍රව්‍ය කාර්යයට එහෙම මාරු විදිහට මං අකමැති ෂේ අපිට පෙන්නන්න බෑ මුංග. හරි එහෙනම් වැඩසටහන අවසන් කරනවා. මොකද කියන්නේ අර කෝල් එකේ සීන් එක චුට්ටක් අවුල් නේ. පොඩ්ඩක් පුළුවන් නම් කවුරු හරි දන්න කෙනෙක් එහෙම ඉන්නවනම් මොකක් හරි විස්තරයක් එහෙම දන්නවනම් මේ මගේ නම්බරේට කෝල් එකක් දෙන්න මේ පොඩ්ඩක් උදව්වක් ඕන සීන් එකක් තියෙන්නේ. channel එකට නවත්තන්නේ. හැබැයි මේ පොඩ්ඩක් නිකන් එහෙන සීන් එක නිකන් මට නිකන් හිතා ගන්න බෑ කෝල් එක කවුද කියලා. හරි එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. වීඩියෝ හම්බුනොත් තවස අනිවාර්යෙන් අරන් එන්න. ටිකක් වීඩියෝ අඩුයි වගේ නේ. අනිත් එක වැස්සෙන් ඔයාලා අනිවාර්යෙන් කල්පනාවෙන් බේරිලා කරලා ඉන්න ඕනේ ආ. මොකද ඔයාලා අවශ්‍යයි අපිට. විපක්ෂයේ කණ්ඩායම ඕනේ මේ JP කණ්ඩායම පන්නන්න. ඒක නිසා ඔයාලා ජීවත් වෙන්න ඕනේ. පරිස්සමෙන් හැමදේම කරලා හැමදේම හොයලා බලලා කරන්න. එහෙනම් දැනට සමු ගන්නවා අපි හෙට දවසේ හමු වෙමු.